සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මගේ ඩයරි පේජ් එකේ 3 වෙනි බ්ලොග් එකත් අරගෙන මේ විදිහට ඔයාලව හමු වෙන්න ආවා. මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයාලගේ ජීවිතේ මතකත් එක්ක බැඳුන ලස්සනම තැන මොකක්ද? නැත්නම් අතීතයට යන්න අය හම්බුනොත් එහෙම ඔයාලා යන්න කැමතිම තැන මොකක්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ ජීවිතේ මං ගිහින් ඉවර වුණත් මං ආසම තැනට මට ආයිත් යන්න හම්බුණා. ඒ තමයි රෝහණ විශ්වවිද්‍යාලය. අපේ නංගි කෙනෙක් මේ සැරේ රෝහණ විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණා. ඒක නිසා මට එයාව ගිහින් දාන්න යන්න හම්බුණා. හරිම ආසාවෙන් ගියපු මගේ ජීවිතේ ලස්සන මතක අලුත් කරපු ගමනක් තමයි මේ රෝහණ විශ්වවිද්‍යාලයට ගියපු ගමන. විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ නිකන් තැනක් නෙවෙයි. මිනිසෙක්ගේ ආකල්ප පෞරුෂය සංවර්ධනය කරන ගමන් ඔහුව වෙනස්ම පුද්ගලයෙක් බවට පරිවර්තනය කරන්න විශ්වවිද්‍යාලයකට පුළුවන්. ගමක ඉපදුණු අපට නම් අධ්‍යාපනය කියලා කියන්නේ ඇත්තටම අපිට පියාඹන්න ලැබුණු අත්අඩුව. ඒ පියාඹන්න මට ලැබුණු අත්අඩුවලට නිරන්තරයෙන්ම හයිය දුන්නේ රෝහණ විශ්වවිද්‍යාලය. ජීවිතේ කවදාවත් අමතක නොවන ආදරණීයම මිනිසුන්, ඒ වගේම ජීවිතේ කටුක බව, ජීවිතේ සොඳුරු බව, ජීවිතේ අපිට ඉලක්ක ලබා දුන්නේ සරසවිය. ඒ සරසවියට මගේම නංගි කෙනෙක් ආපහු එක්කගෙන එන්න ලැබිච්ච එක මට ඇත්තටම හරිම ආඩම්බරයක්. පුරුදු ආදරෙන්, පුරුදු හිනාවෙන්, සුපුරුදු මුහුණවල් ආපහු හම්බුණු මේ ගමන මම හරි ආදරෙන් වැළඳගත්තා. රෝහණ විශ්වවිද්‍යාලය තුළ මම සිව්වසරක් ලබාගත්ත අධ්‍යාපනය, දැනුම, අත්දැකීම්, දෙත්ත්වය මේ හැම දෙයක් දිහාම මම උපේක්ෂාවෙන් කල්පනා කළා. සුපුරුදු ගල් බැම්මේම ඉඳගෙන මම මගේ අතීතය දිහා ආයෙත් හැරිලා බැලුවා. ඒ අතරේ අලුත් පෝෂ්‍යාලයකුත් හම්බුණා. බලන්නකෝ, කවදාවත් අඳුරන්නේ නැති වුණාට ගොඩාක් කල් ඉඳලා දන්නවා වගේ මෙයා මට මොනවද මේ කියන්න හදන්නේ කියලා. මේ ලෝකේ ඉන්න හැම සතෙක්ම ආදරයක්, කරුණාවක් ලබන්න කැමතියි. ඒ නිසාම අපි මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් කරුණාව දක්වන්න ඕනේ. ආදරය දක්වන්න ඕනේ. රත්නශ්‍රී විජේසිංහන් විටකේ ලියනවා අපි ලෝකයට දෙන දේ තමයි අපිටත් ලැබෙන්නේ කියලා. ඒ නිසා ලෝකයේ අපිට ආදරය දෙනවා වගේම අපිත් ලෝකයට ආදරය දෙන්න ඕනේ. එතකොට තමයි සබාදහම වුණත්, මිනිස්සුන්ගෙන් වුණත්, සතුන්ගෙන් වුණත් අපිට පෙරලා ආදරයක් ලැබෙන්නේ. අපි යමක් ලෝකයට දායාද කරන්නේ යම්සේද අපිටත් ඒ දේ පෙරලා ඒ විදිහටම ලැබෙනවා. මේ බ්ලොග් එකේ විශේෂ පණිවිඩය තමයි ඔබ සබාදහමට අහුම්කම් දෙන්න. මේ ලෝකේ හැම නීතියටම වඩා සබාදහමේ නීතියට අපි යටත්. ඔයාලටත් තියෙනවද කොච්චර කෑම කඩ තිබුණත් එතන තියෙන වයිබ් එකත් එක්ක හිතට අල්ලලා ගියපු තැනක්? කොච්චර විශේෂ තැන් තිබුණත් මතක අලුත් කරගන්න යන එකම එක තැනක්. මම මාතර ගියොත් එහෙම අනිවාර්යෙන්ම යන තැනක් තමයි රේල්වේ ස්ටේෂන් පාරේ තියෙන මේ අයිස්ක්‍රීම් කඩේ. සිරසි වගේ නමක් තමයි මතක. හැබැයි හරියටම මතක නැහැ. ඕන කෙනෙක්ට මේ තැන ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන්. රේල්වේ ස්ටේෂන් එකට හැරෙන තැනම තමයි මේ අයිස්ක්‍රීම් කඩේ පිහිටලා තියෙන්නේ. මේ තැනට ඉස්සරලාම මාව එක්කගෙන ආවේ මගේ යාළුවෙක්. හැබැයි ඒ රසට මම ඇඩික්ට් වෙච්ච නිසාම ඒ සලඩ් එක කන්න අදටත් මම මාතරට ගියොත් අනිවාර්යෙන්ම යනවා. ඉස්සර යාළුවොත් එක්ක ආවත් දැන් ඉතින් මං තනියමනේ. ඒ මතකත් අලුත් කරගන්න ගමන් මම සලඩ් එකේ රස වින්දා. කාලය කොච්චර කුරිරුද කියලා වෙලාවකට හිතෙනවා යාළුවනේ. ඔයාලටත් එහෙම හිතෙනවා ඇති. මොකද අපේ ජීවිතේ සුන්දර කාලවල තමයි ඉක්මනටම ගෙවිලා යන්නේ. සමහර වෙලාවට ඒ මතක මතක් වෙද්දී අපිට ගොඩක් දුක හිතෙනවා. මොනව කරන්නද නේද? දෛවය කියන දෙයට අපි අවනත වෙන්නම ඕනනේ. ඉතින් දැන් මගේ සරසවිය පළමු අදියර ඉවරයි. සරසවියට
අද අලුතෙන් එන මේ පරම්පරාවට මම හදවතින්ම සුබ පතනවා. බ්ලොග් එකත් ඉවරයි යාළුවනේ. ඉතින් අදට ගිහින් එන්න. හැමෝම සතුටින් hina වෙලා ඉන්න ඕනේ. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබම සුබ අනාගතයක්.